පින්වතුනි අපිට මේ ජීවිතේ නිന്ദා කියන දේ ලැබෙන දෙයක්මයි. අපි කොච්චර හොඳ කරත් කොච්චර නරක කරත් නරක කරන මිනිස්යාටත් නිന്ദාවමයි උරුම, හොඳ කරන මිනිස්යාටත් නිന്ദාවමයි උරුම. මේ ලෝකේ මිනිස්සුන්ට පින්වතුනි අපි හොඳට ඇඳත් ඒකත් ඒ මිනිස්සුන්ට නිന്ദාවක් කරන්න හේතුවක්. හොඳට කෑවත් ඒක නිന്ദාවක් කරන්න හේතුවක්. මොන දේ හොඳට කරත් මේ ලෝකේ මිනිස්සුන්ට ඒකේ හොඳක් දකින්න අමාරුයි. බොහෝ දෙනෙක්ම ඒකම දකින්නේ අවලාදයක් කරන්න හේතුවක් නෙවෙයි, නිന്ദාවක් කරන්න හේතුවක් නෙවෙයි. පින්වතුනි මේ ලෝකේ නිന്ദාවල් ආකාර දෙකකින් අපිට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකේ නිന്ദාවල් ආකාර දෙකයි. ඒ මොනවද පින්වතුනි? අපිට බාලයන්ගේ නිന്ദා ලැබෙනවා, නුවණැත්තන්ගේ නිന്ദා ලැබෙනවා. නමුත් අපි අපේ ජීවිතවලට එකතු කර ගන්න ඕනේ නුවණැත්තෙක්ගේ නිന്ദාවක් පමණයි. පින්වතුනි නුවණැත්තෙක් කියලා අපි හඳුන්වන්නේ ප්‍රඥාවෙන්, ගුණධර්ම වලින් අග්‍ර කෙනෙක්. නැතුව පින්වතුනි කොච්චර ඉගෙන ගත්තත් කොච්චර ගුණවතෙක් නොවි අධ්‍යාපනයෙන් ඉහළට ගියත් ඔහු කරන නිന്ദාවක් අපි අපේ ජීවිතයට ගත යුතු නැහැ. මොකද ගුණධර්මයක් නැති පුද්ගලයෙක් කරන නිന്ദාව කරන්නේම අයහපතටමයි. ඒ බාලය කරන නිന്ദාවටමයි ඒක යොදන්නේ. අපි බාලයා කියලා හඳුන්වන්නේ පින්වතුනි කිසිදු වයස් ભેදයකින් පහත පුද්ගලයෙක් නෙමෙයි. අඥාන නුවණ ගුණධර්මයක් නැති පුද්ගලයාට තමයි අපි බාලය කියලා හඳුන්වන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ නුවණැත්තගේ නිന്ദාවට සිදු කරපු හරීම ලස්සන කතාවක් තියෙනවා. පින්වතුනි පොට්ටිල කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. මේ තෙරුන් වහන්සේ ධර්ම දේශනා කරන්නට, ධර්මයේ විග්‍රහ කරන්න හරීම දක්ෂයි. මිනිස්සු හොයාගෙන එනවා කියනවා මේ පොට්ටිලයන් වහන්සේගේ බණ අහන්න. ඉතින් දවසක් පොට්ටිලයන් වහන්සේගේ ශිෂ්‍ය ප්‍රජාව හිටියා කියනවා 1000ක් පමණ. ඉතින් මේ පොට්ටිලයන් වහන්සේ දවසක් මේ ශිෂ්‍ය දරුවනුත් එක්කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෑ දකින්න දෙව්රම් වෙහෙරට යනවා. ඉතින් පින්වතුනි දෙව්රම් වෙහෙරට ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා පොට්ටිලයන් වහන්සේ ශිෂ්‍ය ප්‍රජාවත් එකත් පස්කව අසුන් ගන්නවා. ඉතින් මේ මොහොතේදී ශිෂ්‍යය බලන් ඉන්නවා මගේ ගුරුවරයාට, අපේ ගුරුවරයාට බුදුරජාණන් වහන්සේ කොහොමද ආමන්ත්‍රණය කරන්නේ, කොහොමද කතා කරන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි කතා කරා කියන්නේ හිස් පොට්ටිලය, තුච්ච පොට්ටිලය. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ කතා කරා කියන්නේ. පින්වතුනි තුච්ච පොට්ටිල කියන්නේ හිස් කියන වචනේ. ඉතින් පොට්ටිලයන් වහන්සේ බැලුවා මොකද මේ බුදුරජාණන් වහන්සේ මට හිස් පොට්ටිල කියන්නේ, තුට්ට පොච්චිල කියන්නේ මොකටද මේ බුදුරජාණන් වහන්සේ මට? මං උන්වහන්සේට වැරද්දක් කරේ නැහැ, මගේ සීලේ අඩුවක් නැහැ, මගේ ධර්මඥානයේ අඩුවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොට්ටිලයන් වහන්සේට දැන් කියන්න හිතනවා. නමුත් ගුරුවරයාට තියෙන ගරුවේ ශාස්ත්‍ර ගෞරවය නිසා පොට්ටිලයන් වහන්සේගේ දැස්වල කඳුළු පිරුණා කියනවා පින්වතුනි. මේ අවලාද මැද පොට්ටිලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අරම කියද්දී ඊටාම සංයමයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරමින් අවසානයේ තමන්ගේ ශිෂ්‍යයන්ට මුහුණ දෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ තුච්ච පොට්ටිල කියලා පොට්ටිලයන් වහන්සේට අපහාස කරා. ඉතින් මේ මොහොතේදී පින්වතුනි පොට්ටිලයන් වහන්සේ අර ශිෂ්‍යව මගහැරලා හිමීට රුක් සෙවණකට ගියා. මේ රුක් සෙවණකට ගිහිල්ලා පින්වතුනි පොට්ටිලයන් වහන්සේ කල්පනා කරා ඇයි මට මගේ බුදුරජාණන් වහන්සේ තුච්ච පොට්ටිල කිව්වේ, හිස් පොට්ටිල කිව්වේ ඇයි? අනේ මගේ මොකද්ද සීලේ අඩුවක්ද, ගුණධර්මයේ අඩුවක්ද මොකද්ද කියලා කල්පනා කරනකොට පොට්ටිලයන් වහන්සේට පින්වතුනි මතක් වුණා මම තාම සෝවාන්වත් මාර්ගඵලයක් ලබාගෙන නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මට තුච්ච පොට්ටිල කිව්වේ, හිස් පොට්ටිල කිව්වේ ඒකයි මට. මම හිස්, මම තාම මාර්ගඵලයක් අවබෝධ කරලා නැහැ. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මට අවලාද කරේ, නිന്ദාවක් කරේ මගේ යහපත වෙනුවෙන්මයි. මම කොහොම හරි ඉක්මනින්ම මාර්ගඵලයක් ලබනවා කියලා පින්වතුනි පොට්ටිලයන් වහන්සේ අරහත් භාවයට පත් වුණා. බලන්න පින්වතුනි නුවණැත්තෙක්ගේ නිന്ദාව කොච්චර වටිනවද කියලා. බුදුරජාණන් වහන්සේ දා ඒ විදිහට නිന്ദාවක් කරේ නැත්නම් පින්වතුනි පොට්ටිලයන් වහන්සේ සමාජයට රහත් නොවෙන්න ඉඩ තිබ්බා. නමුත් එදා බුදුරජාණන් වහන්සේගේ ඒ නිന്ദාව මහා පොට්ටිලයන් වහන්සේට මහා දායාදයක් බවට පත් වුණා. ඉතින් මේ වගේ ඔබට සමහර විට ඔබේ දෙමාපියෝ නිന്ദාවක් කරයි. හැබැයි ඔබ දෙමාපියන්ට වෛර කරන්න කලින් හිතලා බලන්න ඇයි මට මගේ අම්මා තාත්තා මෙහෙම නිന്ദා කරේ?
මගේ ගුරුවරු ඇයි මට මෙහෙම නිඳා කරේ නිඳා කරන්නේම මගේ යහපත වෙනුවෙන් කියලා ඔබ කල්පනා කරන්න. මොකද දෙමාපියන් ගුරුවරුන් නිතරම ඔබට නින්දාවක් කළොත් ඒ කරන්නේ ඔබේ යහපත වෙනුවෙන්මයි. නැතුව කිසිදු ඔවුන්ට ලාභ සත්කාරයක් වෙනුවෙන් නෙමෙයි. ඒක නිසා හැම වෙලේම වැඩිහිටියෙක් Tamanට අවවාදයක් දුන්නොත් නින්දාවක් කරොත් නින්දාවක් විදිහට Tamanට අවවාදයක් දුන්නොත් ඒ දේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. ඥානවන්තයෙක්ගේ අවවාදයක් නම් ගුණවතෙක්ගේ අවවාදයක් නම් ගුණවතෙක්ගේ නින්දාවක් නම් ඒ ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න. මොකක් හරි මගේ අඩුවකට මේ මිනිස්සු මට අවලාද කරන්නේ නින්දා කරන්නේ කියලා ඔබ නිතරම සිහිපත් කරගන්න. ඒක නිසා ඔබ ඔබේ ජීවිතයට නිතරම නුවණැත්තන්ගේ නින්දාවන් එකතු කරගන්න යහපත් ලෙස. බාලයන්ගේ නින්දාව ඔබේ ජීවිතයෙන් ඈත් කර දමන්න. ඉතින් පින්වතුනි මේ ධර්ම කාරණේ ඔබේ ජීවිතයට එකතු කරගනිමින් ඔබේ ජීවිතය නිතර යහපත් කරගන්නට මේ දහම් කරුණ ඔබ හැම දිනාටම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.